තුෂාර එදිරිසිංහගේ මුල්ම නිර්මාණය මීට මාස 3කට ඉහතදී Live at 8 තුලින් රටට හමුවා දුන්නා. ඔහු මුලින්ම සිදු කළේ ජලය ඉන්ධනයක් ලෙසට භාවිතා කරමින් මෝටර් රථයක් ධාවනය කිරීමයි. ඒ සඳහා නිර්මාණය කළ උපකරණය මෝටර් රථ කිහිපයකටම ඔහු පසුව සවි කර තිබුණා. තුෂාරට ව්‍යාපාරිකයෙකුගෙන් තෑග්ගක් ලෙස ලැබුණු මේ මෝටර් රථයද ධාවනය කෙරෙන්නේ ජලයෙන්. ජලයෙන් ධාවනය කරන මෝටර් රථය ඇති අනෙක් විශේෂත්වය වන්නේ දුම් පිට නොවීමයි. මීට කලින් Nissan Sunny FV15 කාර් එකක් තමයි මම සම්පූර්ණ අංග සම්පූර්ණ වතුරෙන් දිව්වේ. Live at 8 වල ස්වර්ණවාහිනිය මීට කලින් මගේ කාර් එක දුවලා පෙන්නුවා. දැන් මේ කාර් එකත් අලුතෙන්ම ගත්ත Toyota Vios කාර් එකක්. මේ කාර් එකට පෙට්‍රල් ලැබෙද්දී සම්පූර්ණ වතුරෙන් තමයි දුවන්නේ. ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, ජර්මනිය වැනි විශේෂ රටවල් මම කම්පැනින් ඇවිල්ලා මට කතා කරා. නමුත් මම මේක මගේ රටේ තියාගන්න ඕනේ නේද? මම මේක මේ රටේම ව්‍යාපෘත කරන්න බලාපොරොත්තු වෙනවා. මේ තුෂාරගේ දෙවන නිර්මාණය භාවිතා කරමින් ධාවනය කරන මෝටර් රථයක්. මෝටර් රථයේ එන්ජිමට සවි කරන විශේෂ පරිපථයක් හරහා ඉන්ධන දහනය 50%කින් අවම කිරීමට ඔහුට හැකි වී තිබෙනවා. තුෂාර සිය ඉංජිනේරු දැනුම භාවිතා කරමින් නිර්මාණ කළද ඔහුගේ කුසලතාව රටට වැඩදායී ලෙස යොදා ගැනීමට මෙතෙක් වැඩපිළිවෙලක් සකස් වී නැහැ. Live at 8 කියන්නේ පිට රටින් මොන හරි ගෙනාවොත් ඒක බොහොම ඉක්මනට වැළඳ ගන්නවා. නමුත් අපේ දෙයක් අපේ මට්ටමින් කරගෙන යන්න දේශීය නිර්මාණකරුවෙට දෙන්න ශක්තිය අපේ රට වෙනුවෙන් කවුරුහරි ඉන්න පුළුවන් නම් අන්න ඒක තමයි මම ඉල්ලන ලොකුම ඉල්ලීම.